මොන කෙහෙල් මල්කටද තමසේ මගේ ඇඳුම් හොදන්නේ? උදේ පාන්දර මැහුණු ඒ ගෝරනාඩුව වෙනදා මෙන්ම දේවකගේය. හැම දේටම හරි ඉක්මනින් කේන්ති යන දේවකට කාවවත් රුස්සන්නේ නැති තරුණයෙක්. ඒත් මාලිති කියන්නේ ඔහුගේ නැන්දගේ දුවයි. ඇගේ හිතේ ඔහු කෙරෙහි ඇති ලයාන්විත හැඟීම නිසාම නිතරම ඔහුගේ ගෙදර ඇවිත් ඔහු අඳින පළඳින ඇඳුම් පවා සෝදා නවා තියන්නීය. මන් නැතුව ඔයාගේ ඇඳුම් කවුරු හොදන්නද ඉතින්? මාලිති කීවේ බියෙන් රතු වූ මුහුණ අමාරුවෙන් උස්සාගෙනය. තමුසෙයි මගේ ඇඳුම් හොදන්නේ? මං ආස නෑ. මට පුළුවන් මගේව හොදගන්න. කේන්තියෙන් ඔහු කීවේ ඇගේ මුහුණ දැවී යන තරමේ බැල්මක් ඈ වෙත හෙලාය. කවදා හරි හොදන්නෙත් මමනේ. ඉතින් අද ඊයේ කරා මොකද? මං තමුසෙට එහෙම දෙයක් කියලා නෑනේ. කටින් හැමදේම කියන්න ඕනේ නෑනේ. අනේ මේ මගේ අකවුස් ගන්න නැතුව යනවා යන්න මෙතනින්. කෑ ගහගෙන දේවක යන්න ගියේ ඇගේ දැස් කඳුලින් පිරෙද්දී. මාලිති මොන විදිහකට දේවක ගැන හිතාගෙන හිටියත් දේවක එක බැල්මකින්වත් ඇයට එහෙම ඉඟියක් දීලා තිබුණේ නැති වුවත් මාලිති දේවකට පුදුම තරම් ආදරය කළාය. මාලිතිගේ අහිංසක ආදරය දේවකට තේරුම් යාවිද? දඩබ්බර ගති ඇති දේවක මැර දේශපාලනයට ඍජුවම සම්බන්ධ තරුණයෙකි. ඔහුගේ ජීවිතයම ගෙවෙන්නේ තමුන්ගේ බලය සහ ධනය මතයි. දේවක අම්මා තාත්තටවත් කීකරු නැති හදවතේ කිසිම තෙතමනයක් නැති අයෙකි. දේවකගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය සිදුවන්නේ හදිසියෙම ඔහුට ලැබෙන කොන්ත්‍රාත්තුවකිනි. දේවක කොහෙද මේ වෙලාවෙ ඉන්නේ? එහා පසින් කතා කළේ වර්ධන නැමැති ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. මට ඉතින් එහෙම විශේෂ තැනක් කියලා නෑනේ. ඔබතුමා දන්නවනේ. දේවකට පුළුවන් නම් රැට ඇවිත් මාව හම්බ වෙන්න. ඇමතුම විසන්දි වූයේ එහෙමය. එදා රාත්‍රියේදීම දේවක වර්ධන කියන ව්‍යාපාරිකයාව හමු වී රහස් සාකච්ඡාවක නියැලුණේය. මට ඉතින් ඕන දෙයකට දේවකව ෂුවර්. ඒකයි මම මේ වැඩේ තමුසෙටම බාර දෙන්නේ. ව්‍යාපාරිකයා කීවේ දේවක ඔහු ඉදිරි පිටදීම සිගරට්ටුවක් ගෙන දෙතොල් අතර සිර කරගත්තීය. මා විශ්වාස කරපු කෙනෙක්ට තාම වැරදිලා නෑස. දුම් වලාවක් මුදා හරිමින් දේවක කීවේය. ඔහුගේ මුහුණේ වූයේද නොසැලෙන ගහම්බීර බවකි. වැඩේ ඉවර වුණාම මං බ්ලැන්ක් චෙක් එකක් දෙන්නම් දේවක කැමති ගාණක් දාගන්න. දැනට මං පොඩි ඇඩ්වාන්ස් එකක් දෙන්නම්. එලෙස පැවසූ ව්‍යාපාරිකයා ඔහුගේ චෙක් පොත අතටගෙන ලක්ෂ 2ක් ලෙස සඳහන් කර අත්සනද යොදා එයගෙන දේවක අත තැබුවේය. වැඩේ කරනවා කියලා හිතාගන්නස. දේවක නැගිට එහෙම කියාය. මාව කොහේවත් ගෑවෙන්න බෑ දේවක. යලි යලිත් ව්‍යාපාරිකයා පැවසුවේය. මලත් ඒව රහස්. දේවක හැරුණ එහෙම කියාය. එදින පටන් දේවක හා ව්‍යාපාරිකයා අතර කිසිදු කතා බහක් සිදු නොවූයේ සුපුරුදු ලෙස ඔහුගේ කැමැත්ත පරිදිය. ඉන් දවස් කිහිපයකට පසුව එක් හවසක දේවක සිය ව්‍යාපෘතිය ආරම්භ කළේ කිසිවෙකුටත් ඇස නොගැටෙන ලෙස ඉතා සූක්ෂමවය. දේවක විසින් ප්‍රසිද්ධ ඇමතියෙකුගේ දියණියක වූ වීණාවිව පැහැරගෙන ඔහුගේම නිවසේ රඳවා සිරකර තබාගත්තේ කිසිවෙකුටත් සැක නොසිතෙන ලෙසටය. ඔහු සිහිසුන්ව සිටි ඇයව දෝතින්ම ඔසවාගෙන සිය කාමරයට ඇතුළු වූයේ මාලිති බිය වී බලා සිටියදීමය. මේ කවුද මේ? මාලිති ඇහුවේ බියෙනි. කවුරු වුණාම තමුසෙට මොකද? කට වහගෙන බලා ගන්නවා මේ කිව. අද ඉඳලා මං කියනකල් තමුසෙට ආයේ ගෙදර යන්න බෑ ආ. හරිද? දේවකගේ වචන වලින් නම් මාලිතිගේ අහිංසක හිත සතුටු කරවන්නට සමත් විය. ඇය ඒ වදන් අසා අතිශයින්ම සතුටු වූවාය. මොකද තමුසේ ගොළු වෙලා? තේරුණා නේද මං කියපු එක? ටිකක් සද්දෙන් අහද්දී මාලිති ගැස්සිලා ගියාය. ඇය කීවේ බය අඩුවය. තව ටිකකින් ওই කෙල්ලට සිහියෙයි. තමුසේ ඉන්නවා මේකේ ළඟින්. මං එළියෙන් කාමරේ ලොක් කරනවා. දේවක යන්න ගියේ එහෙම කියාගෙනය. මාලිති හොඳින් යහනෙහි උඩුබෙලි අතට සිහිසුන්ව සිටි තරුණියගේ මුහුණට එබුණි. රවුම් පිරුණු හැඩයක් ගත් ඒ මුහුණ ඒ මොහොතේ තිබුණේ සුදු මැලිවය. එහෙත් ඇගේ කොපුල් ලොවි ගෙඩියක් තරම් රත් පැහැ ගැන්වී තිබුණි. මාලිතිට ඒ මුහුණ දැක ඉරිසියාවක් නොදැනුණාම නෙමෙයි. මොන එකකට මේ කෙල්ලව ගෙනත් මෙහෙ දාගත්තද? ඇය සිතුවෙන උපහන් සිතුවිල්ලෙනි. අනික මේ ගෙදර කාමර නැතුවද එයාගේ කාමරේම තිබ්බේ? මාලිතිගේ හිතෙහි
ඇති වූයේ ධර්මක කේන්තියකි. ඇය පසෙකින් වාඩි වී සිටියේද කේන්තියෙන් පුපුරමිනි. යහනෙහි වැතිර සිටි තරුණිය එහා මෙහා වෙමින් නලියන්නට විය. ඇගේ අත් දෙකම තිබුණේ පටිවලින් බැඳය. මම කොහෙද ඉන්නේ? කවුද ඔයා? සිහිය ලද විගස ඇය විලාප තියන්නට පටන් ගත්තාය. මලිතිට කිසිවක් ඇයට කියන්නට එපා යයි දේවක ගියේ නියෝග කරය. ඒ නිසා ඇය කිසිත් නොපවසාම ඇගේ නම පමණක් පැවසීය. මම මලිති. ඔයාට මේ බය වෙන්න දෙයක් නැහැ. ඒත් මේ මගේගේ නෙමෙයිනේ. ඇය තවදුරටත් විලාප තියන්නට විය. ඒත් ඔයාට මෙහි කරදරයක් නැහැ. මට යන්න ඕනේ. මගේ අත් දෙක ලියන්න මලිති ප්ලීස්. ඇය කිබිඳිමින් කියද්දී මාලිතිගේ හිතද වෙඬරුමින් උණු වී යන්නට ගියාය. මට කිව්වේ ඔයාව බලාගන්න කියලා විතරයි. අනේ ඕක ලියන්න ගිහින් මාවත් එලවලා දායි. මාලිති පැවසුවේ ඇගෙන් මදක් පසකට වෙමිනි. ඒත් එක්කම වගේ කාමරයේ දොර ඇරගෙන එතනට පැමිණියේ දේවකය. ඔහුව දුටු විගසම තරුණිය වේගයෙන් නැගිට දිව යන්නට උත්සාහ කළද දේවකගේ දරදඬු අත්වලින් මිදී දිව යන්නට ඇයට නොහැකි වූවාය. අත්හරිනව මාව. යන්න දෙනව මට. මගේ තාත්තා කවුද කියලා තුන්සෙත් දන්නේ නැහැ. ඇය කලබලයෙන් ඔහුගෙන් මිදෙන්නට ව්‍යර්ථ උත්සාහයක නියැලෙමින් කීවාය. තාත්තා තමුන්ගේ තාත්තට පුළුවන්ද මාව අල්ලන්න? දේවක කීවේ සමච්චලේනි. ඔව් මගේ තාත්තට පුළුවන්. තව දවසක් මට මෙහි ඉන්න දෙන්නේ නැහැ මගේ තාත්තා. එහෙනම් බලන් ඉන්න තාත්තා ඇවිල්ලා එක්කගෙන යනකල්. යුවතියගේ දෑත් තදින් අල්ලා ගනිමින් ඔහු කීවේ රෞද්‍ර බැල්මක් ඇය වෙතට පාමිනි. ඔහු ඇගේ දෑත් තදින් අල්ලාගෙන සිටින විට වැඩියෙන්ම ගැහෙන්නට ගත්තේ මලිතිගේ හදවතය. දේවකයාව අත්හරින්නකෝ. මාලිතිය ඔහුගේ දෑතෙහි එල්ලුනේ එහෙම කියාගෙනය. තමුසේ බය නොවී ඉන්නා. මම මේක මරන්නේ. වේගයෙන් ඇගේ දෑත අතහැර ඉවතට ඇදෙමින් ඔහු කීවේය. තමුසෙට මේකට විඳවන්න වෙයි. තරුණිය සිය රතු වූ අත් දිහා බලා කීවේ වියරුවෙන් මෙන්ය. ඒක එදාට බලමු. දේවක පිටව යන අතරේ කීවේය. මගේ අත් දෙක ලියනවා. වීණාවි නැවතත් කෑකසන්නට වූවාය. ඔවුන් අතරින් පිටව යමින් සිටි දේවක නැවත හැරී ආවේ රතු වූ දෑසින් යුක්තවය. ඔහුව දුටු වීණාවිසේම මලිතිද බියටපත් විය. වැරෙන් වීණාවිව තමා වෙතට ඇදගත් ඔහු ඇගේ දෑත්වල පටි මුදන්නට වූයේය. කටේ සද්දේ අඩු කර නොගත්තොත් තාත්තා ළඟට යන්න වෙන්නේ තමුසෙට පණ ටිකක් නැතුව තමයි. වීණාවිගේ දෙකම් මුල් තදින් මිරිකාගෙන ඔහු කියද්දී මලිතිටද කර කියා ගන්නට දෙයක් නැති විය. එහෙත් ඇය ඔහුව වළක්වන්නට උත්සාහ කළාය. අනේ දේවක ඔයා යන්නකෝ මෙතනින්. මලිතිගේ හඬ වෙනදා මෙන් නොව ආයාචනාත්මකය. දේවක කිසිත් නොකියාම දොර වසා කාමරයෙන් පිටව යන්නට ගියේය. අද ඉඳලා ඔයාලට මං කියවන්න අරගෙන එන අලුත්ම නවකතාව තමයි දේවි. දේවි කියන්නේ දේවක හීනටිගලගේ වීණාවි දේශබන්දුගේ ආදර කතාව. ඉතින් මේ ආදර කතාවත් කියවන්න ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. මේ වෙලාවේ කතාව කියවන්න පුළුවන් ඔයාලා හැමෝටම කතාවට ලයික් කරලා කමෙන්ට් කරලා එකතු වෙන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා.